ගෙවිලා යන විදිය නම් මට ඇත්තටම හිතා ගන්න බෑ. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ වින්ටර් එකේ කරපු වීඩියෝ එකක්. දැන් මේ අවුරුද්දෙත් වින්ටර් එක ඇවිල්ලා. ඉතින් බලන්නකෝ අවුරුද්දක් ගිහිල්ලා හිතා ගන්නත් බැරි ඉක්මනින්. ඉතින් උදේ කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා හවස ඩිනර් එක ලෑස්ති කරන්න කලින් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙලා මගේ ස්කින් කෙයාර් රූටින් එක කරලා මේ දේවල් ඉතින් හැමදාම කරන දේවල් නෙමෙයි. හැබැයි වෙලාවක් තිබුණ වෙලාවට මම අනිවාර්යයෙන්ම මගේ මූණට සාත්තු කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මෙන්න මේ මම පෙන්නපු පැක් එක ඕඩිනරි එකේ එන පැක් එකක්. ඒක ඇත්තටම හරිම වර්ත් සහ හරිම හොඳයි. මේකේ ප්‍රොඩක්ට්ස් මං හිතන්නේ 6ක් තියෙනවා. ඒකේ ග්ලයිකොලික් ඇසිඩ් එක, නයිසිනමයිඩ් සීරම් එක, හියුරුරොනික් සීරම් එක, එතකොට මොයිස්චරයිසින් ක්‍රීම් එක, ෆේස් වොෂ් එක, ඔය කියන ප්‍රොඩක්ට් සියල්ලම තියෙනවා. ඉතින් ඕඩිනරි කියන්නේ මට හරි ගිය ප්‍රොඩක්ට් එකක්. මට ඉෆෙක්ටිව් ප්‍රොඩක්ට් එකක්. මම දන්නේ හැමෝගෙම ස්කින් එක වගේ නැහැනේ. හැබැයි ටිකක් සෙන්සිටිව් ස්කින් තියෙන කෙනෙකුට මං හිතනවා ඕඩිනරි හරියයි කියලා. මොකද මට තියෙන්නේ සෙන්සිටිව් ස්කින් එකක් නිසා. ඉතින් ඕගොල්ලෝ හොයනවා නම් හොඳ ප්‍රොඩක්ට්ස් ස්කින් කෙයාර් රූටින් එකට මම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ මම පෙන්නපු ඕඩිනරි පැක් එක. ඉතින් ඩිනර් ලෑස්ති කරන්න කලින් මං හිතුවා තේ එකක් බීලම වැඩ පටන් ගන්නවා කියලා. ඉතින් වතුර එකක් උණු වෙන්න දාලා මම චිකන් වගේක් තිබුණා. ඒ ටිකත් කූල් යන්න එළියෙන් තිබ්බා සෝදලා. ඉතින් මේ ටික දැන් සීසන් කරගන්න යන්නේ. ඉතින් හවස් වන නිසා ගොඩක් දේවල් හදන්න වෙලාවක් නැති නිසා මං හිතුවා වෙජිටබල් මික්ස් රයිස් එකක් එක්ක චිකන් එක මේ විදිහට අවන් කරලා ගන්න. ඉතින් මික්ස් රයිස් එක හදාගන්න අවශ්‍ය අඩුම කුඩුම ටික ලෑස්ති කරගන්නයි හදන්නේ. සුපුරුදු විදියට අපිට ලූණු ඕනේ. ඒ වගේම රම්ප කරපිංචා සුදු ලූණු. ඒත් එක්කම මම මේ රයිස් එකට චෙරි ටොමැටෝස්, එතකොට බෙල් පෙපර්, ඒ වගේම කැරට් සහ බ්ලැක් බීන්ස් පාවිච්චි කරනවා. මොකද ඒ ටික විතරයි මේ වෙලාවේ අපේ ගෙදර තිබුණේ. ඒත් එක්කම රයිස් එකට ඕන කරන ස්පයිසස් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ලූණු, ගම්මිරිස්, එතකොට කහ මිරිස් කුඩු පොඩ්ඩක් වගේම මම මේකට බටර් චුට්ටකුත් එක්ක පොල් කිරි ටිකකුත් දැම්මා. පොල් කිරි ගොඩාක් නෙවෙයි, චුට්ටක් කිරි රස එන්න පොල් කිරි ටිකකුත් දැම්මා. ඉතින් හිතුවට වඩා ඇත්තටම රයිස් එක හරි රසට ආවා. පුතත් හරි ආසාවෙන් කෑවා, හස්බන්ඩ්ත් හරි ආසාවෙන් කෑවා. චිකන් එකත් එක්ක ඒක හොඳට ගැලපුණා. සහ මට හිතෙන එක හෙල්දිත් කියලා. මොකද අපි වෙන වෙනම එළවලු හදනකොට සාමාන්‍යයෙන් මට පුතාට එළවලු කවා ගන්න එක ටිකක් අපහසු වැඩක්. ඉතින් මික්ස් රයිස් එකත් එක්ක එළවලු එයා ආසාවෙන් කෑවා කියලා මට හිතුණා. ඉතින් ඔන්න පොඩි අය ඉන්න අම්මලාට හොඳ ඔප්ෂන් එකක්. ෆ්‍රයිඩ් රයිස් එකක් නෙමෙයි මේක. ඇත්තටම බත් එකත් එක්කම එළවලු ටිකක් මික්ස් කරලා ස්පයිසස් උත් එකතු කරලා කිරි චුට්ටකුත් දාලා බත් එකත් එක්කම තැම්බෙන්න තියෙනවා. ඒ විදිහට තමයි මම මේ බත් එක හදාගත්තේ. ඉතින් හස්බන්ඩ්යි බබයිත් ඔන්න ආවා. හස්බන්ඩ් ඇවිල්ලා අනිත් පැත්තට එයාගේ පාර්ට් ටයිම් වැඩවලට යන්න ඕනේ. පාර්ට් ටයිම් කියන්නේ ඇත්තටම ඌබර්. මේ දවස්වල මම ස්ටුඩන්ට් කෙනෙක්නේ. මේ තියෙන ගිය අවුරුද්දේ වීඩියෝ එකක් කියලා මං කිව්වේ. ඒතකොට මම ස්ටුඩන්ට්. ඒතකොට මම පාර්ට් ටයිම් තමයි ජොබ් එක මට කරන්න පුළුවන්. සතියේට පැය 20යි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම එක්ස්ට්‍රා ඉන්කම් එකක් ඕනේ. ඒ නිසා හස්බන්ඩ් උදේ ඉඳන් හවස් වෙනකන් ෆුල් ටයිම් එකේ යාගේ උදේ 7:20 ඉඳන් හවස 4:20 වෙනකන් ඊළඟට එයා හවසට ඌබර් කරන්න ගියා. ඒ දවස්වල දැන් නෙමෙයි. ඉතින් මේ හස්බන්ඩ් ඇවිල්ලා එයාට කොෆි එකක් හදලා දීලා, එයාගේ වතුර බෝතල් ඒවා මේවා පුරවලා දීලා
එයාව පිටත් කරලා යවුවා. මොකද ගොඩක් රෑ වුණොත් අපහු ගෙදර එන්න රෑ වෙනවනේ. ඒ නිසා එයා ඇවිල්ලා අනිත් පැත්තට යනවා. ඉතින් ඔන්න පුතත් එක්ක පොඩි chat එකක් දාගෙන හිටියා. එයාගේ දවසේ විස්තර ටික අහලා හරි අමාරුයි. හැබැයි ඉස්කෝලේ වෙච්ච දේවල් ගැන නම් අහගන්න. මන් දන්නේ අපේ බබා විතරක්ද කියලා. ඔයගොල්ලන්ගේ බබාලත් එහෙමනම් මට පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න. හැමදාම ඇහුවොත් මොනවාද පුතේ අද ඉස්කෝලේ කරේ කියලා හැමදාම කියන්නේ එකම දේ. ඒක නැත්තම් I don't remember. ඒක නැත්තම් මගෙන් අහන්න එපා. එහෙම කියලා කියනවා. වෙන මොනවා හරි වටේ යන දේවල් කියලා ඒක මග අරිනවා. මන් දන්නේ ඇයි ඒ කියන්නේ. මම අහපු ගොඩක් අම්මලා මට කිව්ව දෙයක් තමයි ඉස්කෝලේ දේවල් ෂෙයා කරන්න හරි කම්මැලි කියන එක. බාගෙට නිදිමතේ වගේ ඔන්න ඉන්නකොට මොන හරි අහලා දැනගත්තොත් ඇරෙන්න හොඳ සිහියෙන් ඉන්න වෙලාවක නම් ඉස්කෝලේ වෙන දේවල් කියන්නේ නැහැ. හොඳ වෙලාවට ටීචර්ස්ලා වීඩියෝ කරලා ඒගොල්ලන්ගේ Google Classroom group එකේ දාන්නේ. එතකොට අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලන් මොනවාද කරලා තියෙන්නේ කියලා අඩුම තරමේ. එහෙම නැත්තම් කිසිම ක්ලූ එකක් නැහැ මේ ළමයි මොනවාද ඉස්කෝලේ ගිහින් කරන්නේ කියලා. පුතත් එක්ක chat එකක් දාන ගමන් මං ඉතුරු වැඩ ටික හිමින් ඉවර කරා. එතකොට බත් එක ලෑස්ති වෙනකොට කුසියත් අස් වෙලා ඉවරයිනේ. එතකොට ලේසි නිසා. කැම් ටික ලෑස්ති වෙලා ඉවර නිසා පුතාවත් වොෂ් එකක් දාලා එයාවත් ලෑස්ති කරා ඇඳට දාන්න. ඊළඟට අපි දෙන්නත් එක්ක එකතු වෙලා බුදු පහන තිබ්බා. ඉතින් ඔන්න දැන් ඩිනර් ගන්නයි හදන්නේ. බලන්නකො චිකන් එක හරිම ලස්සනට ආවා. ඒ වගේම රයිස් එකක්. ඉතින් පුතාද තනියෙන් කන්නම් කියලා කිව්වා. කෑම එක දැක්කම එයාට මං හිතන්නේ ආස හිතෙන්නේ නැති. ඒ නිසා එයාට අද තනියෙන් කන්න ඕනේ කියලා කිව්වා. ඉතින් මං එයාට වෙනමම බෙදලා දුන්නා. තාත්තා එනකොට ටිකක් රෑ වෙනවනේ. ඉතින් ඒ නිසා අපි දෙන්න කෑම ගත්තා. මොකද පුතා ඉස්කෝලේ යන්න උදේ නැගිටින්න ඕනේනේ. ඒ නිසා එයාට කෑම කවලා මමත් කාලා පුතාව ඇඳට දාන්න ඕන නිසා අපි දෙන්න කෑවා. කාලා ඉතින් පුතාව ඔන්න ඇඳට දාන්න යන්නේ. හස්බන්ඩ් එනකොට ආයේ හැරෙන්න වෙනවා. හැබැයි ඒ උනාට ඉතින් පුතා නිදා ගන්න වෙලාවට එයාත් එක්ක එයාට නිින්ද යනකම් එයා ළඟ ඉන්න ඕනේ. ඉතින් ඔහොම තමයි ඔන්න අපේ හවස් වරුවක් ගත වුණේ. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අලුත් වීඩියෝස් ආයෙ අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න. අතට ගිහින් එන්න. මේ My Little World.